සඳහා තිබෙන එකම සාක්ෂිය ප්‍රියන්ත මහත්මයාගේ නිවස තුල තිබෙනවා. මේ මහා කැටයම් කන්ද කපන්න භාවිතා කළේ ලෑලි කටු මිටි පහරවල් වලින් පළුදු වෙච්ච ඒ ලෑලි ඔබට පෙන්වන්නට පුළුවන්. හිතන්න ඔබ ඇහැටවත් ගෝචර කරගන්නට බැරි මේ සියුම් කැටයම් සියුම් ඇඟිලි තුඩින් නිර්මාණය වුණා. කැටයම් වුණා. මේ නිර්මාණකරණේ මේ කැටයම් කරන්නේ ඇත්තරම මේ සුවිසල් නිර්මාණේ කොටස් කිහිපයකට බෙදිලායි අපේ තරුණයෝ වැඩ කරේ. සිහිපත් කරන්න ඕනේ ඉතාමත් ගෞරවයෙන් ප්‍රියන්ත මහත්මයාගේ නිවස ඇත්තරම කාමර 4කින් යුක්තයි. සාලය හැරුණාම මේ කාමර 4න් ඔහු ඉන්නේ ඉතාමත් පුංචි කාමරයක. ඊතුරු කාමර 3 සාලය සහ එලිමහන් කොටස සම්පූර්ණයෙන්ම මේ කුටිය මේ නිර්මාණයට ඔහු ලබා දුන්නා. ඒ එක කාමරයක ඍජුභෝං මාසිත නිර්මාණ එක කණ්ඩායමක්. අනිත් කාමරයක නැත්නම් එලිමහන්